ඔයාලා එක දෙයක් කියන්න අන්තිමට. ඒක අධිකරණයේ විසඳයි. මොකද්ද හරිද වැරදිද මොකද්ද වෙන්නේ කියලා කර්ම ගුණ කරන කරුණ වලට අනුව අනිත් එකකින් පොලිසියෙන් ඒ තීරණය අනුව ඊට පස්සේ පක්ෂයේ තීරණයක් ගනි මෙයාව පක්ෂේ තියන් ඉන්නවද නැද්ද කියලා. බබනු රන්වල සම්බන්ධව මගේ අදහස මම කියන්නද? ඔව් කියන්න. හරිද? එයාගේ ඇක්සිඩන්ට් එකක් වෙලා නම් ඒකට කරන්න දෙයක් නැහැ. හරිද? ඇක්සිඩන්ට් එකක් වෙලා ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් ඕනෙක් කෙනෙක්ට. හරිද? හරියට. රජයේ වගකීම් නිලධාරියෙක් බීමත්වරියේ පදවල ඇක්සිඩන්ට් එකක් කරගෙන නම් එහෙමනම් මම නම් කියන්නේ අර අපේ ඒ වගේ වීකස් පොයින්ට් තියාගන්න ඕනේ. ඕගොල්ලෝ අර මේ කවුද මේ අර ගස්වල මිනිසුන්ව බැඳ කට්ටියව තියාගත්තා වගේ ධන ගස්සපු කට්ටිය තියාගත්තා වගේ තියාගන්න ඕනේ මේ ලෙනාඩ් පොඩි සීන් එකක් තියෙනවා ලෙනාඩ්. හරිද? දැන් තමයි මං ඇක්සිඩන්ට් වෙච්ච ෆොටෝ එක දැක්කේ. හරිද? මං හිතන්නේ එතුමා හොස්පිටල් යන්න තරම් එයාගේ වාහනේට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා කියලා. ඒක තමයි ඇත්ත. හොදේ දැන් තමයි මං දැක්කේ. ඔව් මේ මොකද වෙන්න පුළුවන්. ඒක හොයලා බලන්න ඕනේ. දැන් නෑ නෂාද ඒක මේගොල්ලන්ට කතා කරන්න ඕක මාතෘකාවක් වෙන්න ඕනේ. අපි ඉන්න ඕන තැන තමයි ඕන්න ඒක තමයි මම නම් කියන්නේ. ඕක නම් මාර සාපයක්. ඕකව නම් අයින් කරලම දාන්න ඕනේ. මේක දෙවෙනි නෝබෝල්ඩ් එක. මහා කචල් ගොඩක් නෑ මේක තියෙනවනේ. අනිත් පැත්තෙන් බමුණු පොඩ්ඩක් අහන්නකෝ. බමුණු තව මේ අවුරුදු 4 ඉවර වෙද්දී අනුර කුමාරට කියන්නේ ඔය ටික තමයි උඹ. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. අනුර කුමාර මෙහෙමයි. අනුර කුමාර එතෙන්ට වැටෙන්නේ නැති බව අපි දන්නවා. වැටුණයි කියලා. වැටුණා වුණාත් එතකොට නීතිය ක්‍රියාත්මක වෙලා යමක් වෙනවා නම් එච්චරයි අපිට වෙන්න ඕනේ. දැන් මෙතන කලින් උනේ ඔය වගේ ඇක්සිඩන්ට් එකක් ඔය ඇමතිවරු නෙමෙයි. හොඳේ නිකම් සාමාන්‍ය ඇක්සිඩන්ට් මචං අර මරලා තමයි ජයවර්ධන හොස්පිටලේ තට්ටුවක් දාගෙන හිටියේ. පොඩ්ඩක් ඉන්න කෙහෙලිය රඹුක්කල්ලගේ පුතා හොඳේ බොරැල්ලේ ඩීඑස් නායක හන්දියේදී මෝටර් සයිකල් එකකින් ගිය පොලිස් නිලධාරියෙක්ව හප්පලා එමිණව පාරේ මැරිලා යනවා සතෙක් වගේ. මොකද්ද අදටත් ගත්ත රැට බීලා ඇවිල්ලා එක වෙන්නේ. හරිද? නයිට් ක්ලබ් එකක බීලා ඇවිල්ලා නයිට් ක්ලබ් ගිහිල්ලා. ඔව් නයිට් ක්ලබ් ගිහිල්ලා බීලා ඇවිල්ලා එක වෙන්නේ. එයා විතරයි. ඊට පස්සේ පාටි ඒක මතකද ඒ වගේ ගොඩාක් තියෙනවා කියනවනේ. හොඳේ පාටලි චැම්පියන් කරනවකට මොකද වෙන්නේ? ඒ අතන අර කොල්ලෙක් වහපලා අදරත් ඒ කොල්ල ආබාධිතයි. ඒවා ඔක්කොම යට ගහගෙන ඉන්නවා. දැන් තමයි මේ නඩු යන්නේ. ඔව් දැන් තමයි ඒක ඇවිස්සලා තියෙන්නේ පාතලේ. ඔයාලගේ වෙනසක් නෑනේ ඉතින් ගෙනල්. මොකද්ද? ඔයාලගේ මෙයාලගේ වෙනසක් නෑනේ එයාලගේ ඔයාලගේ. මෙහෙමනේ බමුණු මෙහෙමයි. බමුණු ඔතනට වැටෙන්න එපා ඔයා. මෙයා ගන්න. දැන් මොකද්ද වෙනස කියලා අහන්න මම. දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔයාට ඇවිදින විදිහ වෙනස් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්තම් මෙයාව අත්අඩංගුවට ගන්න එපා. මෙයාට මේ කරුණු ගොනු කරලා මෙයාව උසාවි දාන්න එපා කියලා කිව්වේ නෑනේ. සම්පූර්ණ නිදාස දීලා තියෙනවා අධිකරණයට සහ මේ පොලිස් දෙපාර්තමේන්තුවට. හරිද? අනේ මේ මහත්තයෝ ඔයා මේ බොරු කතා බොරු ටෝක් දෙන්න එපානේ. ඔයා මේ බොරු කතා කියන්න එපා. කියන පුද්ගලයා ඉල්ලලා අස්සෙනවා නම් හොඳයි කියලා මම හිතලා. මොකද එයාව අයින් කරන්න බෑ. මොකද ඔයා එක වෙලාව ඔයාගේ බලන්නකෝ ලොජික් එක. ඔයාගේ ලොජික් එක බලන්නකෝ. රන්වල ඉල්ලලා අස්සෙනවා නම් හොඳයිලු. හැබැයි අධිකරණයයි පොලිසියයි ස්වාධීනයිලු. හැබැයි රන්වල ඉල්ලා අස්සෙනවා නම් හොඳයිලු. ඉතින් අධිකරණයයි පොලිසියයි එක දින සම්බන්ධ මොකද රන්වල අධිකරණයේ රන්වල දෙකට නෙමෙන්නේ. යාගේ මේ මොකද්ද මේ ආචාර උපාධිය. හරිද? ඒ වෙලාවේ මම කිව්වේ මේ මනුස්සයා ඉල්ලලා අස්සෙනවා නම් හොඳයි. මේ තත්ත්වය ඔයා කියනවා වගේ ඔයා දැන් ඉස්සෙල්ලා කිව්වා මේ ජනාධිපතිතුමත් ඔය තව ටිකක් අවුරුදු 4ක් යනකොට එතුමාටත් එහෙම කියයි කියලා නෑ. ඔය රන්වල කියන එක්කෙනා පාර්ලිමේන්තුවට එන පළවෙනි වතාව මේ. නමුත් ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දේශනායක මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නවා දැන් අවුරුදු 20 ගණනක්. එයාට විකිනෙනවා නම් විකිනෙන්න තිබුණා කෝටි ප්‍රකෝටි ගණන් වලට. එහෙම මිනිස්සෙක්. හරිද? ඔයා කියන්න එපා මේ එදා මෙරදි කරා මෙතන වැඩි කරනවා නම්. ඔයගොල්ලෝ සල්ලි වලට ගන්න බලන්න. අපේ රටයියේ මේ දැන් මෙයා කිව්වනේ දැන් සුළු මොහොතකට පෙර අවුරුදු 4කින් අපේ අනුර කුමාර දිසානායක මහත්තයාට අපි ඕක තමයි කියන්නේ කියලා. අනිවාර්යෙන් අපි ඕක කියනවා මේ වගේ සිද්ධ වුණා නම්. එකක් මත රට බංකොලොත් කරලා හරිද ප්‍රතිපත්තියෙන් වශයෙන් රට වැට්ටුවා නම් ඒක තීන්දුවට එනවා. ඊට අමතරව දැන් කියමුකෝ දැන් එහෙම වුණා නම් මම මේ අත මම ඉවර කරන්න දෙන්න. මට පොඩ්ඩක් ඉවර කරන්න දෙන්න.
මට පොඩ්ඩක් ඉවර කරන්න දෙන්නකෝ. අනිත් එක දැන් කියමු හොඳ ක්‍රීඩකයෙක් ලංකාවේ ඉනකොට හොඳ ක්‍රීඩකයෙක්ව මචං පුච්චලා මැරුවා නම් ඒ වගේ තීන්දුවට එන්න පුළුවන්. ඊට අමතරව අනර්කලි වගේ බඩුවක් ගෙනල්ලා ජනාධිපතිතුමා රජයේ මුදල් වලින් මචං චූන් දැම්ම ඒ වගේ තීන්දුවට එන්න පුළුවන්. හොස්ටස්ලා පුතුන්ලට මේ කුප්පඩි වැඩ කරන්න ඉඩ දුන්නා නම් ওই තීන්දුවට එන්න පුළුවන්. මං හිතන්නේ ඒ වගේ පාත්තත්වයට අපේ ලොක්කා වැටෙයි කියලා. තේරුණාද? බමුණෝ හොඳට තේරුම් ගන්න ඕනේ කියපු දේ. අනිත් එක උඹලා ලොක්කයින් තියන්නේ කවුද කියලා දන්නවනේ. සංගීතගේ කේස කිව්වේ නෑනේ ඔයා. බමුණු ඔයා උඹලා ලොක්කා තියන් ඉන්නේ කවුද කියලා මම කියන්නේ නැහැ නෂාඩ්. බමුණු ඔයා අහපු ප්‍රශ්නයක් උඹලා ලොක්කා තියන් ඉන්නේ කවුද කියලා මම කියන්නේ මේගොල්ලන්ගේ වෙනස කියලා. හරිද? වෙනස ගැන නෙමෙයි මෙතන. මොනවද බමුණු තියන් ඉන්නේ? කාවද බමුණු? කාවද තියන් ඉන්නේ? ඉතින් මම දන්නේ නැහැ ඉතින්. ඕ ඒක මම දන්නේ ඉතින් දන්නේ නැති දේවල් කියන්න එපා බමුණු. අනිත් එක මෙහෙමනේ මිනිස්සු ඔක්කොම කකුල් දෙකෙන් ඇවිදින්නේ වෙනසක් ඕනේ කියලා කවුරු හරි එකෙක් ඔළුවෙන් ඇවිදින්නේ නැහනේ. හරිද? වෙනස කරන්නේ මේ ඇවිදින විදිහෙමයි. කකුල් දෙකෙන් ඇවිදින අතරමයි වෙනස වෙන්නේ. ඒ නිසා ඔයා බලාපොරොත්තු වෙන්නේ නිකන් අර තිරිසන් වෙනසක් නැත්නම් ලොකු මහා වෙනසක් ඒක බලාපොරොත්තු වෙන්න බෑ අපි මිනිස්සු විදියට. මං කියන එක වැටහෙනවද මන් දන්නේ නැහැ. බමුණු අපි මෙතන කතා කරන්නේ ඔයත් කතා කරන්නේ මමත්